බලනෝකෝ ඔය වෙච්ච දේ සිරිප්පුව කරනනේ. ආයි කොහොමද ඉතින්? ඈ? ඔයාලා හොඳින් කියලා හිතන. හොඳින් නේ? ඈ? නැහැ කියන්න එපා හොඳින් කියලා දන්නවා. මම අද පොඩි වැඩක් කරලා පෙන්නන්න ආදා. අද ඔයාලට කෑමක් හදන්න යන්න. කෑම. කනවනේ? මන් දෙන ඕන දෙයක් කනවනේ. දන්නවද මොනවද කියලා හදන්නේ? නේද? මේක තමයි හදලා දෙන්න හදන්නේ. හදන විදිය තමයි වෙනස්. ඈ? පේනවනේ අවුව? අද අවුවෙන් තමයි පිටතට බෙදලා දෙන්න හදන්නේ ඔයාලට කන්න. කනවනේ? කන්නවද? මම හදලා දෙන්න. බලමු. මම පෙන්නන්න. රට ජීවිතේ සුන්දරයි. මේ දවස්වල අවුව නැත්තා. බලමු. මේකේ තමයි ඉතින් අපිට වාජන නැහැ. මේව උඩ තමයි හදන්නේ කෑම එක. බලන් ඉන්නකෝ. මේක දාලා තින්නේ අපි තව ටිකකින් බලමු වැඩේ හරියයිද කියලා. හරියාවිනේ බලමු. මාර අවුවයි ඈ රට ජීවිතේ සෙල්ලන්නේ නැහැ. ඔයාලා ඉන්න රටත් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මේ දවස්වල උෂ්ණත්වෙත් ඔයාලගේ එහෙම කොටාගෙන යන්නකෝ. බලමුද පිටරේ ඈ ඔයාලට හදන කෑම එක. දැන් ටිකක් හරි ගිහිල්ලා තියෙනවා. බලන්නකෝ. දැක්කද? දැන් ටිකක් අර ගිහිල්ලා තින්නේ උයි. හරි ගියාම පෙන්නන්න. කනෝනි මාත් එක්ක. කමු. තව ටිකක් ඉවසන්නකෝ. බලනෝකෝ ඔය වෙච්ච දේ සිරිප්පුව කරනනේ. සිරිප්පුවක්වත් ගන්න සල්ලි නැහැ උයි. මොකද්ද කරන්නේ? පොඩ්ඩක් ඉන්න පිටරේ අරන් එන්නම් බලන්න. පිටරේ නම් බැදිලා තින්නේ මේ. මේක මං කන ගන්න. කනවද? කන. ටිකක් කනවා. අවුවයි උයි පැලෙන්න අල්ලන් ඉන්නත් බෑ. ඔන්න ඕක තමයි තත්ත්වේ. ඔයාලට කොහොමද රස්නේ දැනෙන්නේ කියලා කියාගෙන යන්නකෝ. කොහොමද මේ දවස්වල සෙල්සියස් අංශක කීයට තියෙනවද ඔයාලගේ? ඒකත් කියාගෙන යන්නකෝ. හරි අමාරුයි ඉතින් මොකද්ද කරන්නේ? ප්‍රශ්න තමයි ප්‍රශ්න. කතිය පරිස්සමෙන් ඉන්න එහෙනම්. ජය වේවා.